අමාත්‍ය මණ්ඩලය විසින් 2026 වර්ෂය සඳහා තෝරාගත් පාසල් සිසුන්, පිරිවෙන්වල ගිහි පැවිදි සිසුන් හා සීල මාතාවන් සඳහා පාවාහන් යුගලක් ලබා ගැනීම සඳහා වන වවුචර් පත් 2025 පාසල් වාරයේ අවසාන වන විට ප්‍රතිලාභීන් වෙත ලබා දීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව එම වවුචර් පත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන, වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ප්‍රතිලාභ ලබා දීම සඳහා සකස් කරනු ලැබ ඇති තීරණපත් ජංගම දුරකථන මෘදුකාංගය හරහා පරිලෝකනය කිරීමට හැකිවන අයුරින් QR කේත අංකයක් සහිතව මුද්‍රණය කර ප්‍රතිලාභීන් සිසුන් වෙත ලබා දීමටයි සැලසුම් කර ඇත්තේ. එම වැඩසටහන යටතේ පහත සඳහන් පරිදි සිසුන් තෝරා ගැනීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන, වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය වශයෙන් ගරු අමාත්‍යතුමනි ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා. පාවාහන් වවුචර් පත් සඳහා තෝරා ගැනීම සමස්ත දිවයිනේ ශිෂ්‍ය සංඛ්‍යාව 250ට අඩු පාසල්වල ඉගෙනු ලබන සිසුන් 6,44,000 ශිෂ්‍ය සංඛ්‍යාව 251 සිට 500 දක්වා වන වතු පාසල්වල ඉගෙනු ලබන සිසුන් 53,093ක පිරිසකටත්, විශේෂ අවශ්‍යතා සහිත සිසුන් ඉගෙනු ලබන පාසල් 30ක 2,300ක සිසුන් පිරිසකටත් පිරිවෙන්වල තෝරාගත් ගිහි පැවිදි සිසුන් 30,000ක ලෙසයි තීරණය වී ඇත්තේ.